समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु संगमुक्तम् धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स इमेषां भिक्खवे तिन्नानां भवानां अभिज्ञाय परिज्ञाय परिक्खयाय पानाय अरियो अट्टाङ्गिको मग्गो भावितव्योऽस्ति ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්තුනි මේ කාල හෝරාව තුළ විශේෂ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි පින්තුන් හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ මේ උතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් සදැහැති දායකත්වයේ දක්වන ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් ධම්මිකා ගාල්ලගේ මහත්මිය ප්‍රධාන පවුලේ සදැහැති පින්වත් පිරිස ඒ වගේම ඥාතීන් හිතවතුන් අපි මේ මොහොතේදී පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමින් විශේෂයෙන්ම මේට මාස 3කට මත්තෙන් අභාවයටපත් වුණ ඒ පින්වත් ධම්මිකා ගාල්ලගේ නෝනා මහත්මියගේ ආදරණීය මෑණියන් වහන්සේ වන ඩී.ජී. හින්නි නෝනා මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණෙන් යුතුවයි ඒ පිරිස අද මේ උතුම් ධර්ම දානමය පින්කමට දායකත්වයේ සපයන අපේ සදැහැති භාවනා යෝගී ශ්‍රාවක පින්වතුන්ට තමන්ගේ භාවනාමය කටයුතු සඳහා ධර්මඥානය බලවත් කර ගැනීම සඳහා උපකාර වන දහම් පරයායක් අනුශාසනා කරන්නටයි අදහස් කරගත්තේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ අපිට මේ දුක්ඛිත සසරින් නිදහස් වෙන්න නිවන යන පරයාය නාමයෙන් මේ නිදහස් වීම තමයි සඳහන් කරන්නේ නිවන විවිධ අර්ථ ගැන්වීම් සහිතයි හැබැයි පුජ්‍යලයක් තුල නිවන් දැකීම කියන කාරණේදී සිදුවන්නේ එකම සංසිද්ධියක්. අද අපි තෝරාගත්ත දේශනාවෙනොත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නිවන් දැකීම සඳහා කුමක් කළ යුතු වන්නේද කියන කාරණය තමයි පැහැදිලි කරන්නේ. දේශනාවේ සඳහන් වෙනවා
භව නිරෝධෝ නිබ්බානං කියලා. භවය නිරෝධ වීම නිවනයි. අද දේශනාවේ පැහැදිලි වෙන්නේ මේ නිවන ලබන පිණිස නිරෝධ කළ යුතු භවය. භවය කියලා කියන්නේ භවති කියන ක්‍රියාපදයෙන් පැන නැගිච්ච පදයක්. භවති කියලා කියන්නේ වෙයි කියන අර්ථය. වෙනවා කියන එක. දැන් අපි මිනිස්සු වෙලා භවති. එනිසා මේ භවයට කියනවා මිනිසත් භවය කියලා. ඇයි එහෙම කියන්නේ? මිනිසුන් භවට පත් වෙලා අපි. ඊළඟට තිරිසනුන් භවට පත් වෙලා තියෙනවා. ඒකට කියනවා තිරිසන් භවය, പ്രേත භවය, අසුර භවය, නිරයක් භවයක්, දිව්‍ය ලෝක භවය. අන්න වෙලා ඒ தത്വයටපත් වෙලා භව වෙලා. බ්‍රහ්මයෝ කියන්නේ යම් දෙයක් කළ නිසා ඒ භවටපත් වෙලා. භවය කියන්නේ මොකද්ද? වෙනවා කියන එක. ඒතර අපි මිනිස්සෙක් වෙන්න අපි යම් දෙයක් කළා. යම් දෙයක් කරපු නිසා ඒ කරපු දෙයට අනුව අපිට වුණා. ඒකට කියනවා භවය කියලා. භවය කියන්නේ මොකක්ද එහෙනම්? වෙනවා කියන එක. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා, මහණෙනි මම මේ සමහර අයට යන ගමන දිහා බලලා ඔය ගමන නම් යන්න එපා. ඔය ගමන ගිහිල්ලා අඟුරු වලකට තමයි වැටෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දැක්කා සමහරු යන ගමනේ හැටියට එයාලා වෙන්නේ කොයි වගේ තත්වයකටද කියන එක. එතකොට ගිනි අඟුරු වලක් බුදුරජාණන් වහන්සේ උපමා කරේ කුමටද? නිරයට. එහෙනම් බුදුහාමුදුරු දැක්කා සමහරු කරන දේවල් අනුව එයාලා මතුවට වෙන්නේ අඟුරු වලකට වැටෙන එක. අන්න භවය. සමහර අය බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඔය ගමන යන්න එපා. ගියොත් වැටෙන්නේ භයානක වනාන්තරයකට. කටුකොහලින් පිරුණු බිය සහිත වනාන්තරයකට. එතකොට බුදුරජාණන් වහන්සේ බිය සහිත, චකිතය සහිත, ලොමු දැහැ ගැනීම සහිත භූමිය විදිහට වදාළේ කුමක්ද? තිරිසන් ලෝක. ඒතර බුදුහාමුදුරුවෝ එක්ක සමහරු කරන කියන හිතන දේවල් වලට අනුව වෙන්නේ මෙහෙම එකක්. අන්න භවය. භවය කියේ මොකද්ද? වෙනවා. වෙන විදිහ බුදුහාමුදුරුවෝ දැක්කා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වෙන විදිහ මම දැකලා කීවට දේශනා කරාට මිනිස්සු ගණන් ගත්තේ නැහැ කියලා. ඒ අය ගණන් ගන්නේ නැතුව තමන්ට ඕන විදිහට මේ මාර්ගවල ගිහිල්ලා ඒ ගිනි අඟුරුවල් වලට, ඒ බිය සහිත තැන් වලට, කටුකොහලු තැන් සහිත, පිපාසා තැන් සහිත ඒ තැන් වලට වුණා. ඒ කියන්නේ භවය සකස් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ භවය කියන එක වර්ණනා කළේ නැහැ. ඇයි වර්ණනා කරේ නැත්තේ? භවය ඒ කියන්නේ වුණොත් වෙනවා කියන එක නේද? වුණොත් කොහොම හරි. කොහොම වුණොත්ද? මිනිස්සෙක් වුණත්, තිරිසනෙක් වුණත්, പ്രേතෙක් වුණත්, නිරයේ වුණත්, දෙවියෝ වුණත්, බ්‍රහ්මයෝ වුණත් වෙනවා කියන්නේ භවයනේ. මේ හැම තැනකම දුකෙන් නිදහස් නැහැ කිව්වා. ජරා මරණ වලින් නිදහස් නැහැ කියලා කිව්වා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ භවය
අල්ප මාත්‍රයකවත් වර්ණනා කරන්නේ නැහැ කියලා කිව්වා. අපවිත්‍ර දේවල්, අසුචි දේවල් චුට්ටක් ගෑවුණත් ගඳමයි උපමාවක් වදාලා. ඒ වගේ මේ භවයේ කොහේ ඉපදුනත් දුකෙන් අඩුවක් නිදහසක් නම් නැහැ කියලා. ඒ නිසා භවය වර්ණනා කරේ නැහැ. භවය නිරෝධ කරන්නයි බුදුරජාණන් වහන්සේ වදාළේ. එහෙනම් භවය නිරෝධ කරනවා කියන්නේ නැවත වෙන එක වළක්වන්න ඕන. අපි කලින් දේශනාවක තේරුම් ගත්තා මේ කාම භව, රූප භව, අරූප භව කියලා අපි ඊළඟට වෙන ආකාර තුනක්, ප්‍රධාන ආකාර තුනක්, ඒ කියන්නේ භව තුනක් අපි දැන් කරන කියන හිතන දේවල් වලින් අපි ඊළඟට වෙන්නේ, කෙනා බවටපත් වෙන්නේ. ඒක තේරෙනව නේද? දැන් අපි හිතමු කෙනෙක් උපාධියක් සඳහා වැඩ ටිකක් කරනවා. වැඩ ටික කරාට පස්සේ එයා වෙනවා. කවුරු බවටදපත් වෙන්නේ? උපාධි ධාරියෙක්. අන්න එයා යමක් වෙන්න දෙයක් කරනවා. දැන් අපිත් මේ කරන කියන හිතන දෙයින් ඊළඟට වෙන කෙනා, ඒ කියන්නේ භවය. බුදුරජාණන් වහන්සේ වදාලා ආකාර තුනක්. කාම භව, රූප භව, අරූප භව. කාම භව 11ක් බුදුරජාණන් වහන්සේ වදාලා. ඒකේ තල 11ක් තියෙනවා. ඒ කියන්නේ අපි කරන කියන දෙයට අනුව අපි ඊළඟට වෙන විදිහ, වෙන තල, පත්වන තැන් 11ක් බුදුරජාණන් වහන්සේ වදාලා. මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6, සතර අපාය. වෙන විදිහ. ඔන්න භවය. දැන් අපිට හිතා ගන්න පුළුවන් අපි කරන දෙයින් කුමක් වෙයිද කියලා ඊළඟට. ඒක අර උපමාව කරන උඩ දාපු ලීයක් වගේ කියනවා. උඩ දාපු ලීයක් කොයි පැත්ත වැටෙයිද කියලා අපිට විනිශ්චය කරන්න බෑ. අන්න ඒ වගේ මේ අපි කරන කියන දෙයින් ඊළඟට මොකද්ද වෙන්නේ? භව වෙන්නේ මොකක්ද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි යම් අදහසක් අපිට ගන්න පුළුවන් ධර්මයේ දන්නවා නම් අපි කරන කියන හිතන දෙයින් ඊළඟට වෙන්නේ මොකක්ද කියලා. එතකොට ඒ කාම භව තුල සුගති භවක් තියෙනවා, දුගති භවක් තියෙනවා. එයි මේවට කාම භව කියලා කියන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාමයන්ගෙන් නේද අපි යැපෙන්නේ. අපි ජීවිතය යැපෙනවා කියලා කියන්නේ මේ පංචකාමයන්ගෙන් සන්තරපණය වෙන එක. මේ වගේ අතහැරලා නෙවෙයි මේ ජීවිතේ දියත් වෙන්නේ පංචකාමයන්ගෙන්. දිව්‍ය ලෝක ගත්තහමත් එහෙමයි. දැන් දිව්‍ය ලෝක 6 භුක්තිය තමයි පංචකාමයන්. ඒ නිසා ඒවටත් කියනවා කාම භව කියලා. සතර අපාය කියලා කියන්නේ පංචකාමයන්ගේ භුක්තියක් තියෙන. මේ පංච රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාමයන්ගෙන් භුක්තිය තුලින් කරන කියන හිතන දේ වෙන නිසා, ඒ කරන කියන හිතන දෙයට අනුව මතුවටත් දෙයක් එයාට වෙන නිසා, අර භවයේ සකස් වෙන නිසා ඒවට කියනවා කාම භව, කාමාවචර භව. කාමාවචර භව. ওই කාමාවචර භවවල අපි කරන දෙයට අනුව සිද්ධ වෙන දේ හරි ලස්සනට දේශනා වෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ සතර අපාය විස්තර කරන තැන. සතර අපායේ නිරය කියලා කියන්නේ සැපය සම්පූර්ණයෙන්ම ගිලිහිලා ගියපු තැන. නිරය සැපය සම්පූර්ණයෙන්ම ගිලිහිලා ගියපු තැනක් තමයි නිරය කියන්නේ. එතකොට නිරය ප්‍රධාන වශයෙන් 8 ආකාරයක් තියෙනවා. 8 මහා නරකය කියලා. සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, ප්‍රතාපය, අවීචය. ඒතර මේ විදිහට 8 මහා නරකයක් තියෙනවානේ. ඒතර මේ 8 මහා නිරය කියලා කියන්නේ මොකක්ද? වෙලා. තමන් කරපු කියපු හිතපු දෙයට අනුව වෙලා.
වෙලා කියන එකට මොකද්ද අපි කිව්දී අර්ථය? දහම් අර්ථය භවය. භව කියන්නේ වෙනවා කියන්නේ. එතකොට දේශනාවේ සඳහන් වෙනවා විශේෂයෙන් පින්වතුනි ඔය නිමි ජාතකයේ පින්වතුන් අහලා ඇති නිමි ජාතකයේ නිමි රජුරෝ මාතලේ දිව්‍ය පුත්‍රයාත් එක්ක මේ දිව්‍ය සභාවට යනවා. යන අතරතුර මාතලේ දිව්‍ය පුත්‍රයා නිමි රජතුමාට මේ සුගති දුගති වල ස්වභාවය తত্ত্বය පැහැදිලි කරනවා, පෙන්නනවා, කියලා දෙනවා. මුලින්ම දුගතියේ මේ සැප අඩු දුගතිය විස්තර කියලා දෙනවා. එහි නිරය ගැන පුළුල් විස්තරයක් කරනවා. එක එක නිරයන් මේ ප්‍රධාන අටමහා නිරය විස්තර කරලා ඒවා කොයි විදිහටද දඬුවම් ලැබෙන්නේ, කොයි වගේ අයද මොනවා කරපු අයද ඒ தත්වයටපත් උන්නේ, භවය වෙන්නේ කියන එක පැහැදිලි කරනවා. පැහැදිලි කර පෙන්න පැහැදිලි කරනවා එකිනෙක. ඊළඟට ඔසුපත් නිරයන් වල, සිසු නිරයන් වල தත්වය පැහැදිලි කරනවා. හරි ලස්සනයි මේ දේශනාව කියවන්න. මොකද අපේ හිතට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න අවශ්‍ය කරන ජවය, බල ගැනීම අපිට ගෙන දෙන්නේ මේ දහම් කොටස් තේරුම් ගත්තොත්. අපිට ලැජ්ජා බය කියන එක ඇති වෙන්නේ මේ පව් කරන්න, අකුසල් කරන්න සංසාරේ ඉන්න මේ භවයේ නැවත ගමන් කරන්න මේ තියෙන එක සම්බන්ධයෙන් අපිට ලැජ්ජාව බය ඇති වෙලා වීරිය උත්පාදනය වෙන්නේ මෙන්න මේ දේවල් හොඳට තේරුම් ගත්තා මේ දහම් කොටස්. එතෙන්දී නිමි රජුරවන්ට මේ නිරයේ විස්තර කිය යනකොට සක්දෙවිඳු දකිනවා මේ දිව්‍ය ලෝකෙට එන තත්ත්වයක් නම් දැනට පේන්නේ නැහැ. මේ ඒ තරම් ප්‍රමාදයි. ඊළඟට දෙවසින් දකිනවා මොකද ප්‍රමාද කියලා බලනකොට මේ තමන්ගේ මාතලි රතාචාර්යා දිව්‍ය පුත්‍රයා නිමි රජුරවන්ට මේ නිරය පිළිබඳව විස්තර කර එකිනෙක එනවා. සක්දෙවියෝ තේරුම් ගත්තා, වටහා ගත්තා මේ නිමි රජුරුවන්ගේ ආයුෂ නම් ඉවර වෙයි. හැබැයි මේ නිරය විස්තර කියන එක නම් ඉවර වෙන්නේ නැති වෙයි. ඒ නිසා වහාම මාතලේ දිව්‍ය පුත්‍රයාට වහාම දිව්‍ය ලෝකයට එන්න කියලා දැන් ওই පෙන්නපු ටික ඇති එන්න කියලා පණිවිඩයක් යවනවා. මේ වෙලාවේදී මාතලේ දිව්‍ය පුත්‍රයා හරියට අහසේ ඉන්න කෙනෙක් අර ගුවනේ සිට මේ දිවයින හාත්පසින් දකිනවා වගේ සමස්ත නිරයේ සියලු ඔසුපත් නිරයන් සමස්තයම එක තැනකට ගෙනල්ලා නිමි රජුරවන්ට පෙන්නනවා. ඒක හරි ලස්සනට කියනවා ඒකේ දේශනාවේ. ඊළඟට ඒකෙන් පස්සේ තමයි දිව්‍ය ලෝකවල විස්තර නිමි රජුරවන්ට කියලා දෙන්නේ. එතෙන්දි දේශනාවේ හරි ලස්සන තැනක් තියෙනවා. මේ සංජීවය කියන නිරයේ උත්පත්තිය ලබන විදිහ සහ එහි තියෙන විපාක විඳීම පිළිබඳව ඊළඟට මේ අටමහා නිරේම ස්වභාවය ඒ භවයටපත් වෙලා ඒ ස්වභාවයටපත් වෙලා ඒ අය ඒ අඩු සැප විඳින විදිය. අපාය කියන්නේ මොකද්ද? අඩු සැප සහිත තැන. මේ සංජීවයේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උත්පත්තිය ලබන්නේ මේ අධික ක්‍රෝධය, අධික මානය සහිතව කලකෝලාහල කරගන්න අය. ඔන්න මතක තියාගන්න මේ සංජීවය කියන නිරයේ උත්පත්තිය ලබන්නේ අධික කෝපයෙන් සහ අධික මානයෙන් ඔය කලකෝලාහල කරගන්න. අන්න ඒ කලකෝලාහල කරගන්න අය සංජීවයේ නැමැති මේ නිරයේ උත්පත්තිය ලබන ඊළඟට සිල්වතුන්ට, ගුණවතුන්ට, තුනුරුවන්ට, මව්පියන්ට ගැරහීමට ලක් කරන අය, ප්‍රාණඝාතය කරන අය සංජීවයේ නැමැති නිරයේ උත්පත්තිය ලබනවා කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඊළඟට කාල සූත්‍රයේ බුදුරජාණන් දේශනා කරා මේ මව්පියන්ට, ගුණවතුන්ට, සිල්වතුන්ට අපරාධ කරන අය, හිංසා කරන අය, පීඩා කරන අය කාල සූත්‍රයේ කියන නිරයේ උත්පත්තිය ලබනවා. දැන් තමන් බලන්න ඕනේ ඊළඟට වෙන්නේ භවයේ කිව්වේ ඒක නේද? ඊළඟට වෙන්නේ වෙන තැන මේ කියන්නේ වෙන විදිහ ඒ වෙලා ඊළඟට විඳින්න තියෙන දේ ගැන විස්තර කරනවා. ඒ විඳින්න තියෙන දේ ගැන ඔයත් නිමි ජාතකයේ අහලා බලලා තේරුම් ගන්න. මම මේ ඒ වෙන බවටපත් වෙන පිරිස ගැනයි මේ කතා කරන්නේ.
ඊළඟට පින්වතුනි දේශනාවේ සඳහන් වෙනවා සංඝාතය කියන නිරේ උත්පත්ති ලබන්නේ ඇත්තු, අස්සයෝ, ගවයෝ ආදී මේ සත්තුන්ට ඝාතනය කරනවානේ. මේ සත්තු ඝාතනය කරන අය සංඝාතය කියන නිරයේ තමයි අසීමිත ප්‍රමාණ කරන්න බැරි මහා දුක් විඳිනවා. මහා දඬුවම් විඳිනවා. ඒ විපාක විඳිනවා. ඒ தත්ත්වයටපත් වෙලා, ඒ භවයටපත් වෙලා. ඊළඟට දේශනාවේ සඳහන් මේ රෞරවය, මහා රෞරවය කියන මේ අටමහා නිරේ මේ නිරයන් දෙකෙහි උත්පත්ති ලබන්නේ මෞපිය ආදීන්ට අයිති දේවල්, තුනුරුවන්ට අයිති දේවල් මේ සොරෙන් ගන්න අය ඉන්නවනේ. බලහත්කාරයෙන් ගන්න අය. දැන් දෙමව්පියන්ට අයිති දේවල් සමහර විට සමහර අය දරුවෝ පවා බලහත්කාරයෙන් චෝදනා කරලා, නින්දා කරලා, අපරාධ කරලා, ඝාතනය කරලා ලියා කියා ගන්නවා, අයිති කර ගන්නවා. ඊළඟට තුනුරුවන්ට අයිති දේවල් ඒ විදිහට භුක්ති විඳිනවා. මෙන්න මේ අය රෞරවය සහ මහා රෞරවය කියන මේ නිරයන්හි උත්පත්තිය ලබනවා. ඊළඟට පින්වතුනි මේ තාපය කියන නිරයේ උත්පත්තිය ලබන්නේ පන පිටින් සත්තු ඝාතනය කරනවානේ. පන පිටින් සත්තු ඝාතනය කරනවා. ඊළඟට පින්වතුනි අනුන්ගේ ගෙවල් වතු පිටි ගිනි තියන අය. මේ හොඳට මතක තියාගන්න ඕනේ අපි. අපි සමහරට සාධාරණ අසාධාරණකම් ඉදිරිපත් කරලා නේද? වෛර ක්‍රෝධ ඊර්ෂ්‍යා පිරිමහා ගැනීම ඉදිරිපත් කරලා පලි ගැනීම ඉදිරිපත් කරලා අපි මොකද කරන්නේ? අනුන්ට අයිති ගෙවල් දොරවල් ගිනි තියනවා. වතු පිටි දේපල ගිනි තියනවා. යාන වාහන ගිනි තියනවා. බලන්නකො නැද්ද කියලාද? මිනිස්සු මේ ධර්මයේ දන්න නිසාද මේ ධර්මතාවය දන්නේ නැහැ. හැබැයි මිනිස්සු දන්නවද ඊළඟට වෙන්නේ මොකද්ද කියන එක? භවය. නෑ. අන්න කරන දෙයට ඊළඟට වෙන විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ වෙන විදිහ ඔයත්තුන් බලා ගන්න දේශනාවෙන් වෙන අය ගැනයි මේ දේශනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා ප්‍රතාපය, තාපයේ ස්වභාවය එකයි. ප්‍රතාපයේ ස්වභාවය තමයි පින්වතුනි නැවත උපතක් පිළිබඳව විශ්වාස කරන්නේ නැති. අම්මා පිළිබඳව, තාත්තා පිළිබඳව විශ්වාස කරන්නේ නැති. දුන් දානෙහි විපාක විශ්වාස කරන්නේ නැති. පුද පූජාවන්ගේ පින විපාක විශ්වාස කරන්නේ නැති. මෙලොව විශ්වාස කරන්නේ, පරලොව විශ්වාස කරන්නේ. හිත දියුණු කරගත්ත රහතන් වහන්සේලා ඉන්නවා කියන එක විශ්වාස කරන්නේ නැහැ. අපි කියනවා මේකට මිත්‍යා දෘෂ්ටිය. මෙන්න මේ නියති මිත්‍යා දෘෂ්ටිකයන් උත්පත්ති ලබන්නේ මෙන්න මේ ප්‍රතාපය කියන නිරය. ඔබ අහලා ඇති කෙනෙකු නියත මිත්‍යා දෘෂ්ටිකේ යනු ආනන්තරීය පාප කර්මයක් ඉක්මවා ගියපු පාප කර්මයකට අකුසලයකට අහු වෙච්ච කෙනෙක් කියලා. ඊළඟට පින්වතුනි 8 වෙනි නිරය තමයි අවීචය. අවීචය කියලා කියන්නේ මේ නිරයන් අතර බරපතලම නිරය. අපි අහලා තියෙනවා අවීචයේ චින්චමානිකාව මේ වෙනකොට ඉන්නවා. දේවදත්ත හාමුදුරුවෝ මේ වෙනකොට ඉන්නවා. නන්දමානවක මේ වෙනකොට ඉන්නවා. අජාසත් කුමාරයා මේ වෙනකොට ඉන්නවා. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ හොලවනවා නම් කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් ඝාතනය කරනවා නම් ඊළඟට සංඝ භේදේ කරනවා නම් අම්මා තාත්තා දෙමව්පියන් ඝාතනය කරනවා නම් මෙන්න මේ ආනන්තරීය කියලා කියන්නේ අතරක් නැහැ. කෙලින්ම විපාක දෙනවා. මෙන්න මේ ආනන්තරීය පාප කර්ම කරපු අය ඊළඟට ක්‍රෝධයෙන් දැවිච්ච අය හරි ලස්සනට දේශනා කරනවා. ඒකේ මේ ආනන්තරීය පාප කර්ම විතරක් නෙවෙයි ක්‍රෝධයෙන් දැවිච්ච අය අනුන්ගේ දේ හොරකම් කරන අය ඊළඟට අර විදිහට මිත්‍යා දෘෂ්ටිකව ජීවිතය ගත කරපු අය භාර්යාවන්ට අපරාධ කරපු අය ස්වාමියෝ නැති හින්දා හොඳයි වැඩි පිරිසක් මෙතන. ඔන්න අවීචයේ දොර විවෘතයි කාටද? භාර්යාවන්ට අපරාධ කරපු අය. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය. මේ මත් වලින් මත්ලෝලත්වයටපත් වෙච්ච අය. මේ අය කෙලින්ම කියලා උපදින්නේ කොහෙද? අන්න භවය වෙන විදිහ. ඒතර මෙන්න වුණා. මෙන්න වෙච්ච විදිහ වෙන විදිහ. භවය කියන්නේ ඒකයි. ඊළඟට මිනිස්සෙකුට අදාළ වෙච්ච කර්ම රැස් කරනකොට මනුෂ්‍ය භවය වෙනවා. මිනිසෙක් වෙනවා.
දිව්‍ය ලෝකවලට අදාළ දේ කරනකොට දෙවි කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මේ පිනුත් පවත් කියන දෙක අතහැරලා ධ්‍යාන වඩනකොට ඒකත් යමක් කිරීමක්නේ. ඒ කරන දෙයට අනුව වෙනවා. ඒකට කියනවා රූපාවචර බ්‍රහ්ම ලෝක, අරූපාවචර බ්‍රහ්ම ලෝක කියලා. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සත්‍යයේ ස්වභාවය තමයි භව රාමා භික්ඛවේ දේව මනුස්සා. මේ තුන් භවයේ කාම භව, රූප භව, අරූප භව කියන එකේ මේ කාම භවයේ ස්වභාවය බුදුහාර දේශනා කරනවා. භව රාමා දේව මනුස්සා. මේ භවයට හරි කැමති. රාමා කියන ඇලෙනවලු. කවුද? දේව මනුස්සා. දෙවියොත් මිනිස්සුත් මේ කාම භවයට හරි කැමති, ඇලෙනවලු. භව රතා. රතා කියලා කියන්නේ රතය කියන්නේ තැලෙනවා කියන එක. හරි කැමති. රාමා කියන්නේ රමණය වෙනවා. ඒකේ හැසිරෙන්න කැමති. රතා කියන්නේ මේකේ ළඟෙන්ට කැමති. භව රතා. ඊළඟට භව සම්මුදිතා. මේ භවය තුල මුදිත කියන්නේ සතුට වෙනවා කියන එක. සම්මුදිතා කියන්නේ බලවල් ලෙස මේකේ ඇලි ඇලි ගැටි ගැටි මේ රූපත් එක්ක, ශබ්දත් එක්ක, ගන්ධත් එක්ක, රස ස්පර්ශ මේ පංචකාමයන් එක්ක ඇලි ඇලි ඉන්න සතුට වෙන්න කැමති කියනවා. භව සම්මුදිතා. ඉතින් මෙහෙම ඉන්න මේ දෙවියන්ට මිනිසුන්ට බුදුරජාණන් වහන්සේ කියනවා තේසං භව නිරෝධාය ධම්ම දේශියමාන. ඒ අයට මේ භවයේ නිරෝධ වෙන්න ධර්මයේ දේශනා කරනකොට චිත්තං පක්ඛන්දති. හිත කැමති වෙන්නේ නැහැ. එයාලා මේක කියනකොට කැමති නැහැ. දැන් මේ භවයෙන් නිදහස් වෙන්න කියලා මේ කියනකොට එයා මොකද කියන්නේ? ඊර්ෂ්‍යාවට කියන්නේ ඔය. අපි මේ කාලා බීලා ඉන්න එකට ඊර්ෂ්‍යාවට කියන්නේ. කැමති වෙන්නේ නැහැ කියනවා. න පක්ඛන්දති න පසීදති. ඒ ධර්මයට පැහැදෙන්නේ නැහැ. දැන් මේ භව නිරෝධය කරන්න නිවන පිණිස කියනකොට මේ නැවත නැවත මේ භවයේ ගමන් කරන්න එපා කියලා කියනකොට ඒ දේශනාවට කැමති නැහැ. න පසීදති න සම්තිට්ඨති. පිහිටන්නේ නැහැ ධහම තුල. එයාගේ හිත පිහිටන්නේ නැහැ. එයා කැමැතිමර නීවරණ වල එල්ලි එල්ලි රූප ශබ්ද ගන්ධ පංචකාමයන්ගේ එල්ලි එල්ලි යන්නේ. ඊළඟට නාදි මුංචති. මුංචති කියන්නේ මිදෙනවා. නාදි මුංචති. එයා මේ භවයන්ගෙන් මිදෙන්න උත්සාහ කරන්නේ නැහැ. හරි ලස්සන වචනයක් තියෙනවා. ඒකට හේතුව තමයි ඕලියන්ති. ඕලියන්ති කියන්නේ එයා ප්‍රමාදයි, කම්මැලි. ඒ කියන්නේ මේ සසරෙන් නිදහස් වෙන්න, භවයෙන් නිදහස් වෙන්න ඒක තේරුම් ගන්න එයා ප්‍රමාද සහගතයි. ප්‍රමාද සහගතයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ මහා ධන වෙලෙන්දෙක් හිටියා. මේ වෙලෙන්දා ගමින් ගමට, නියම් ගමින්, නගරයෙන්, ජනපදයෙන්, රටින් රටට තමන්ගේ වෙළඳාම දියත් කරා. එක දවසක් ආරංචි වුණා නගරයක දුර මේ සැනකෙලියක් තියෙනවා. එතනට ගියොත් මෙයාට මේ වෙළඳාම බොහොම ජයට කරගන්න පුළුවන්. බඩුත් පටවගෙන ගැලේ මෙයා පිටත් වුණා. හැබැයි මගදී මහා විශාල ගංගාවක් හමු වුණා. හවස් වුණා. ඒ ගංගාව ළඟට යනකොට ගඟෙන් එතර වුණොත් අර නගරයට යන්න පුළුවන්. දින 7ක් පුරාවටම උත්සවයේ තියෙනවා. හොඳට මෙයාට වෙළඳාම් කරගන්න පුළුවන්. හැබැයි මේ ගඟෙන් මෙයාට ගොඩ වෙන්න පුළුවන්. මේ ගැලෙන් ජල මට්ටම ප්‍රමාණවත්ව තිබුණා. නමුත් හවස් වෙච්ච නිසා මේ වෙලෙන්ද හිතුවා හවස් වුණානේ මම හෙට උදේ යනවා. මෙතර ඉඳලා හෙට උදේ මං එතර වෙනවා කියලා මෙතර නතර වුණා. යන්න හොඳට සුදුසුකම් තිබුණ අවස්ථාව තිබුණා. නමුත් මෙතර වුණා. හැබැයි රැය පහන් වෙනකොට මධ්‍යම රාත්‍රියේ විශාල වර්ෂාවක් ඇදහිලිලා ගංගා දෙගොඩ තලා ගිහිල්ලා ඔහුගේ සම්පූර්ණ ගැලක් බඩුත් දියට ගහගෙන ගියා. බුදුරජාණන් වහන්සේ මේක තේරුම් ගත්තා. තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්තකේනාදි පන්නස්ස නත්ති ඥාති සුතානතා. දැන් මෙයා හිතුවානේ මට දැන් මේ බඩු තියෙනවා, මිල මුදල් තියෙනවා, මට මේ
පහසුවෙන් ඉඳලා මට පස්සේ යන්න පුළුවන් කියලා නේ. මට ධන දහන්නේ තියෙනවා මේ ඔක්කොම තියෙනවා කියලා. නමුත් එයාගේ අර අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන්ද? අන්න ඒ වගේ බුදුජානක දේශනා කරනවා අන්තිකේ නාදි පන්නස්ස නත්ති ඥාති සුතානතා. සමහර අය මේ ලෝකේ මට පුතු ඉන්නවා, මට ධනෙ තියෙනවා, මට බලය තියෙනවා, මේවා තියෙනවා කියා මොකද කරන්නේ? මේ භවය වර්ණනා කරනවා. භවය තුල ඉන්නවා කියලා. ඒවා මත යැපෙනවා කියනවා. ඒ නිසා දැන් අරයට අර මොහොතේ ඈතර වුණා නම් එයාට දියුණුවක් ප්‍රයෝජනයක් තිබුණා. හැබැයි එයා මොකද කරේ? ප්‍රමාද වුණාද අප්‍රමාදී වුණාද? ප්‍රමාදී වුණා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පණ්ඩිතෝ සීල සංවතෝ, නුවණ තියන කෙනා සීල සංවතෝ, සිල්වත් සංවතෝ කියලා කියන්නේ හිත දමනය කරලා නිබ්බාන ගමනම් මග්ගං. අන්න මේ භවයෙන් එතර වෙන්න නිබ්බාන ගමනම් මග්ගං. මොන මාර්ගයටද ප්‍රවේශ වෙන්නේ? නිවන් මාර්ගට ප්‍රවේශ වෙනවා. ප්‍රවේශ වෙන්නේ කොහොමද? කිප්ප මේව විසෝදේ. කිප්ප මේව. කිප්පං කියලා කියන්නේ වහා ඉක්මනින් හිසගිනි ගත්ත කෙනෙක්ගේ ගින්න නිවන වේගයටත් වඩා වේගයෙන් මේ භවයේ නම් ආයි ඉන්ට කල්පනා කරන්නේ නැහැ. මේකෙන් නිදහස් වෙන්නම තමයි උත්සාහ කරන්නේ. නමුත් බුදුහාමුදුරු දේශනා කරනවා මේ සත්වයාගේ තියෙන අර කම්මැලිකම නිසා අපි ලස්සන වචනයක් කියමු මොකද්ද? ඕලියන්ති ප්‍රමාදය නිසා. ප්‍රමාදය නිසා මොකද වෙන්නේ? බහුතරයක් දෙනාට අප්පඝාතේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ අතායන් ඊතරාපජා තීරමේවානු දහවති කියෝ. අපිට කියන්නේ ඔය මොකද්ද කියන්නේ? අප්පඝාතේ මනුස්සේසු. දැන් මෙතන ඉන්න බහුතරයක් දෙනාගෙන් කී දෙනෙක්ද ඊතර වෙන්නේ? අප්පකා කියන අල්පයි. අල්පකාතේ මනුස්සේසු මේ මිනිස්සු අතර අල්ප පිරිසක් තමයි තීරමේවානු දහවති ඊතර වෙන්නේ. අතායන් ඊතරාපජා. දැන් නියට වැලි ටිකක් ගත්තාම මහ පොළොවේද වැඩි නියසිලේද වැඩි? මහ පොළොවේ වැඩි. සමහර විට නියට ගත්ත වැලි ටිකක් එහෙම මෙහෙම වැටෙනවද නැද්ද? බොහොම ස්වල්පයක් තමයි නියසිලේ පිහිටන්නේ. අන්න ඒ වගේ අතායන් ඊතරාපජා තීරමේවානු දහවති. බොහෝ දෙනෙක් මෙතෙරටයි එන්නේ. එතරට යන්නේ නෑ. අනුධාවනය කරන්නේ. එතරට යන්නේ කම්මැලි ප්‍රමාදයි. ප්‍රමාද නිසායි එහෙම වෙන්නේ කියලා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක පිණ්ඩපාත චාරිකාවේ වඩිනකොට උදය කියන බ්‍රාහ්මණයාගේ නිවසට වැඩියා. උදේ බ්‍රාහ්මණය බොහොම සැදැහැවත්. හරිම ආදරෙන් ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේට දන් පිළිගන්නවා. පාත්‍රේ පුරවලා. බුදුරජාණන් වහන්සේ පහවදත් වැඩියා. දන් පිළිගන්නවා පාත්‍රේ පුරවලා. තුන්වෙනි දවසෙත් වැඩියා. බොහොම කරුණාවෙන් ගෞරවයෙන් පාත්‍රේ පුරවලා උදේ බ්‍රාහ්මණය දන් පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේගේ තියෙනවා අනුශාසනාවක් දේශනාවක් මහා සංඝයාට පිණ්ඩපාතේ වඩිනකොට ගත පච්චාගත ක්‍රමය. ගෙපිලි වලට තමයි පිණ්ඩපාතේ වඩින්න ඕනේ. ඒ නිසා ගයක් හැර ගයක් එහෙම වඩින්නේ නැහැ. ලොකු තැන් තෝරගෙන වඩින්නෙත් නැහැ. ප්‍රණීත තැන් තෝරගෙන වඩින්නේ නැහැ. ගෙපිලි වලින් තමයි වඩින්නේ. ගත පච්චාගත ක්‍රමය පිණ්ඩපාතේ වඩින ක්‍රමයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සුපුරුදු පරිදි අර ගෙදෙට්ට තමයි එහෙම ඒ පිළිවෙලින් තමයි වඩින්නේ. ශ්‍රද්ධාව කියන්නේ කොහොම තියෙන්න ඕන එකක්ද? ඒසිකා ස්තම්භයක් විදිහට නොසැල්වෙන විදිහට තියෙන්න ඕනේ අචල ශ්‍රද්ධාව. ඒසිකා ස්තම්භයක් කියලා කියන්නේ මොකක්ද? ඔව්. පොළවෙන් උඩට යම් තරමක් තියෙනවද ඒ ප්‍රමාණයම පොළවෙන් යටටත් තියෙන්න ඕනේ. එතකොට ඒක සෙලවෙන්නේ නැහැ. අකම්පිතයිනේ. ශ්‍රද්ධාව තියෙන්න ඕනේ එහෙමයි. ඉතින් අපිට කෙනෙකුගේ බාහිරින් කරන කියන දෙයින් ශ්‍රද්ධාව වනින්න බෑ. උදේ බ්‍රාහ්මණය හරි ශ්‍රද්ධාවන්තයි. හරි පැහැදීමෙන් ගෞරවයෙන් කරා. නමුත් පින්වතුනි 1 2 3යි. හතරවෙනි පාර
උදේ බ්‍රාහ්මණයා මොකද කරේ? ඇහෙන්නම කිව්වා මේ ශ්‍රමණයා පුනප්පුන නැවත නැවත එනවා. රස තෘෂ්ණාව ඇති වෙලාද කොහෙද බුදුරජාණන් වහන්සේට කියන්නේ. මේ වචනේ බුදුරජාණන් වහන්සේට ඇහුණා. මොකක්ද ඇහුනේ? පුනප්පුන නැවත නැවත එනවා. නැවත නැවත එනවා. බුදුරජාණන් වහන්සේ මේ වචනේ අල්ලගත්තා. පුනප්පුනං කියන වචනේ අල්ලගෙන ලස්සන ධර්ම දේශනාවක් කරා. පුනප්පුනං වස්සති දේවරාජා. ඔව් බ්‍රාහ්මණය මේ වැස්ස නැවත නැවත වහිනවනේ. පුනප්පුනං කස්සති කස්සකෝ මේ ගොවියෝ නැවත නැවත වපුරනවානේ. ගොවියෝ නැවත නැවත අස්වැන්න නෙලනවානේ. එච්චරක් නෙවෙයි පුනප්පුනං ජායති මිනිස්සු නැවත නැවත උපදිනවනේ. පුනප්පුනං මීයති මිනිස්සු නැවත නැවත මැරෙනවනේ. ඊළඟට පුනප්පුනං නැවත නැවත සොහොනට සීවතිකං සොහොනට යනවනේ. සොහොනට යනවනේ. නැවත නැවත මොකද වෙන්නේ? නැවත නැවත සොහොනට යනවා නැවත නැවත. අර කලින් දේශනාවක මම කිව්වේ අර සහල්ලක කියන බමුණා මාන්නක්කාරයි. තමන්ගේ අතවැසියන්ට කිව්වා මම සුද්ධවන්තයෙක්, මම පිරිසුදු කෙනෙක්. ඒ නිසා මම මැරුණට පස්සේ මගේ දේහය මිහිදන් කළ යුත්තේ පිරිසුදුම තැනක, අපිරිසුදු තැනක නෙවෙයි. ඒ නිසා පාරිශුද්ධ භූමියක් සොයන්න කියලා අතවැසියෝ පිටත් කළ යවුවා. හැම තැනම හෙව්වා. හොයන හැම තැනකම කවුරු හරි වල දාලා අපිරිසුදු වෙලා. ලොකු සියඹලා ගහක් තිබුණා. පැරණි, වසර ගාණක් පැරණි. එතකොට මේ බමුණා හිතුවා මෙතන නම් මේකේ යට නම් කවුරුත් වල දාලා නැහැ. නියම කරා මම මැරුණට පස්සේ මේ සියඹලා ගහ අයින් කරලා මේකේ යට මගේ දේහය බොහොම දානය කරන්න. එතන පිරිසුදුයි කියලා. මේක කියලා ආපස්සට ඇවිල්ලා එනකොට බුදුරජාණන් වහන්සේ සම්මුඛ වුණා. කොහෙද ගියේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මම බමුණෙක්, පිරිසුදු කෙනෙක්. පිරිසුදු තැනක් කිව්වා. මගේ දේහය මිහිදන් කරන්න. හම්බුණාද කියලා ඇහුවා. ඔව්. කෝ අර තියෙන්නේ කියලා කෝ සියඹලා ගහක් පෙන්නවා. බුදුහාමුදුරුව අහනවා ඔබේ නම මොකක්ද කියලා ඇහුවා. මගේ නම සහල්ලක. දන්නවද? ඔය සියඹලා ගහ යට ආත්ම භාව 14ක්. වෙන නමකින් නෙවෙයි. ඔය නමින්ම තමුසෙම ඔතන වල දාලා තියෙනවා කිව්වා. දැන් එනවා මේ වාඩි වෙලා ඉන්න තැන හිතන්නකො ටික. අපි මේ වාඩි වෙලා ඉන්නේ කාගේ සොහොන උඩද? අපේම සුසාන භූමිය උඩ. ඒක තමයි ඇත්ත කතාව. මෙන්න මේක තේරෙනවා නම් අපි මේ භවයට ඇලෙන්නේ නෑ. මේ යථාර්ථය තේරෙනවා නම්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ භවය සුබ දෙයක් නෙවෙයි. භවය කියලා කියන්නේ නැවත නැවත අපිට උපත ඇති කරලා දෙන භවපච්චය ජාති. නැවත නැවත ඉපදීම තුළින් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස සම්භවಂತಿ. මේ සියලුම දුක් ටික ඒව මේ තස්ස කේවලස්ස මේ සියලු සකල විද දුක්ඛයන් අපිට උරුම කරලා දෙන්නේ නැවත නැවත මොකක් නිසාද? භවය නිසායි. භවය නිසායි. ඒ නිසා මේ භවය නිරෝධ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. භාග්‍යතුන් වහන්සේ ඒ සඳහා අපිට මාර්ගයක් පහදලා දුන්නා. දැන් අපි තේරුම් ගමු භවය ඇති වෙන්නේ මොකක් නිසාද කියලා. භවය ඇති වෙන්නේ මොකක් නිසාද? ඇලෙනකොට, බැඳෙනකොට අපි මේ දේවල් වලට බැඳෙනවා. මේ නාම රූප ධර්ම වලට බැඳිච්ච නිසා, මේ සංස්කාර ධර්මයන්ට බැඳිච්ච නිසා බැඳීමට කියන උපාදානය කියලා. උපාදාන පත්‍ය භව. ඊළඟට අපි මේ දේවල් වලට බැඳෙන්නේ මොකක් නිසාද? තණ්හාව නිසා. තණ්හා පත්‍ය භව, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව. අපි මේ දේවල් වලට තණ්හා කරන්නේ, ඇලෙන්නේ මොකක් නිසාද? අපි මේ ලෝකේ දේවල්ට ඇලෙන්නේ විඳින්න යන නිසා. වේදනා පත්‍ය තණ්හා. ඔන්න අපිට තියෙනවා හැරවුම් ලක්ෂයක්. ඔන්න අපිට තියෙනවා පින්වතුනි මේ භවගාමී ගමන
ඡේදනය කරන්න තැන, සිදින්න තැන, සංදිය කඩන්න තැන, විඳින තැන, විඳින තැන. අන්න ඒක ඡේදනය කරන්න කඩන්නට නම් මොකක්ද අපි කරන්න ඕනේ? දැන් අපි තේරුම් ගත්තා භවය කියන්නේ මොකක්ද කියලා නේ. අපි තේරුම් ගත්තා භවයේ ඇති වෙන හේතුව මොකක්ද කියලා. භව සමුදය අපි තේරුම් ගත්තා. ඊළඟට දැන් අපි තේරුම් ගන්න මේ භවය දුකක්, භවය නිරෝධ කිරීම සැපක්, නිවීමක්. එහෙනම් නිවන එහෙනම් මේ නිවන ලබන්න නම් අපිට තියෙන වැඩපිළිවෙලක් කරන්න. මෙන්න මේ වැඩපිළිවෙල කරනකොට මේ භවයන්හි නැවත නැවත ලක්වන භවවලට පත්තනකම නවතිනවා. අන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා සංයුත්ත නිකායේ භව සූත්‍රයේ. ඒ දේශනාවේ භාග්‍යතුන් වහන්සේ වදාහරනවා ඉමේ සම්භික්කවේ තින්නන්නම් භවානම්. මහණෙනි මේ තුන් භවය අභිඥාය කියන විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කර ගැනීම සඳහා මේ භවයේ తত্ত্বය ස්වභාවය විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කර ගැනීම සඳහා පරිඥාය පිරිසිඳ දැන ගැනීම සඳහා පරික්ඛයාය මේ භවයේ ඡය කිරීම සඳහා තුන් භවය ඡය කිරීම සඳහා පහනාය ප්‍රහාණය කිරීම සඳහා කාම භවයෙන් ප්‍රහාණය වෙන්න රූප භවයෙන් අරූප භවයෙන් මොකද මේ මොන භවයක ඉපදුනත් දුකද නැද්ද? එහෙනම් මේ දුකෙන් නිදහස් වෙන්න දුක ප්‍රහාණය කරන්න මොකද්ද කරන්න කියලා කිව්ව බුදුරජාණන් වහන්සේ ආර්යෝ වට්ටංගිකෝ මග්ගෝ භාවේතබ්බෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවේතබ්බෝ වඩන්න. ඔන්න අපිට මාර්ගය දේශනා කරා. එහාට පින්වතුනි මොන කිසි දෙයක් කළත් අපිට මේ භවයෙන් නිදහස් වෙන්න බෑ. භවයෙන් නිදහස් වෙන්න බෑ කියලා කියන්නේ ජාතියෙන් නිදහස් වෙන්න, ඉපදීම නිදහස් වෙන්න බෑ. ඉපදීමෙන් නිදහස් වෙන්න බෑ කියලා කියන්නේ ජරා මරණ වලින් නිදහස් වෙන්න බෑ. පොදුවේ ගත්තොත් දුකෙන් නම් කවදාවත් නිදහස් වෙන්න බෑ. කුමක් නොවැඩුවොත්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුවොත්. එහෙනම් දැන් මුන්න අපිට තියෙනවා මාර්ගයක් වඩන්න පිළිවෙතක්. මාර්ගයට අපි වචනයක් ඉගෙන ගත්තා. මාර්ගය කියලා කියන්නේ මොකක්ද? උපක්‍රමය, ක්‍රමය. උපක්‍රමයක් තියෙනවා අපිට. මොකෙන් නිදහස් වෙන්නද? තුන් භවයෙන් නිදහස් වෙන්න උපක්‍රමයක් බුදුහාර දේශනා කරා. ඒ උපක්‍රමය තමයි මධ්‍යම ප්‍රතිපදාව, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක ආරම්භ වෙන්නේ මොකෙන්ද? නිවැරදි දැක්මක් ඇති කරගන්න ඕනේ. භවයේ සකස් වෙන තැන පිළිබඳ නිවැරදි දැක්මක් ඇති කර. එහෙනම් පින්වතුන් හිතන්න බලන්න ඔය ඇත්තන්ගේ ඊළඟ භවයේ සකස් වෙන්නේ ඊළඟ වෙන විදිය සකස් වෙන්නේ කොයි වෙලාවේද? මොන භවයේ නිරෝධ කරන්න, භවයේ ඡේදනය කරන්න, භවයේ නැති කරන්න පුළුවන්නේ කොයි වෙලාවේද එහෙනම්? මේ වෙලාවේ. මොන භවයේ සකස් වෙන්නේ කොහොමද? ඇහෙන් රූපය දකිනකොට, කනෙන් ශබ්දය ඇහෙනකොට, නාසයෙන් ගඳ සුවඳ දැනෙනකොට, දිවෙන් රස දැනෙනකොට, කයෙන් පහස දැනෙනකොට, හිතෙන් අරමුණු ගන්නකොට. එහෙනම් මේ ඉන්ද්‍රියන් ටික ක්‍රියාත්මක වෙන මේ මොහොතේ තමයි ඊළඟට වෙන්නේ ඕන කෙනා සකස් වෙන්නේ. එහෙනම් අන්න එතෙන්ද තමයි උපක්‍රමය යොදන්න ඕනේ. මාර්ගය යොදන්න ඕනේ. ප්‍රතිපදාව දියුණු කරන්න ඕනේ. ප්‍රතිපදාව කෙටියෙන් කිව්වොත් සීල සමාධි ප්‍රඥාවෙන් ත්‍රිශික්ෂණය කියලා කියන්නේ හික්මෙන්න ඕනේ. සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ඔන්න ඔතෙන්දි. කොතෙන්දිද? ඇහෙන් රූපය දකින වෙලාවේ. නේද? චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං. වළක්වන්න බෑ. ඒක වෙනවනේ. කර්ම විපාක විදිහට ඒක වෙනවා. ඇහෙන් රූපය දැනගත්තා. ඊළඟට තින්නම් සංගති පස්සෝ අරමුණ ස්පර්ශ වුණා. අරමුණක් ස්පර්ශ වුණා කියලා කියන්නේ රූපයක් නම් මම දැක්කා කියලා කියන්නේ ඒකට තමයි. ශබ්දයක් නම් මම ඇහුවා කියලා කියන්නේ අරමුණ ස්පර්ශ වුණා. ඊළඟට මොකද වෙන්නේ? පස්සපච්චයා වේදනා. අන්න හැරවුම් ලක්ෂය. පස්සපච්චයා වේදනා. අරමුණ ස්පර්ශ වෙනකොට අපි ඒ අරමුණ විඳිනවා. ඔන්න ඔතෙන්න තමයි යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි. සම්මා දිට්ඨිය අවශ්‍යයි. කොතෙන්දිද?
ස්පර්ශ කරපු අරමුණ විඳින්න යන වෙලාවේ දැන් අපි ওই ස්පර්ශ වෙන මේ ඉන්ද්‍රියන්ට ස්පර්ශ වෙන අරමුණු විඳින්නේ යෝනිසෝ මනසිකාරයෙන්ද අයෝනිසෝ මනසිකාරයෙන්? අයෝනිසෝ මනසිකාරයෙන් කියලා කියන්නේ නුවණින් නෙවෙයි. නුවණින් ඒක විඳිනවා කියලා කියන්නේ තණ්හාවෙන්, දිට්ඨියෙන්, මානෙන් අපි ඒක විඳින්නේ. සත්ත්ව පුජ්‍යල ද්‍රව්‍ය වස්තු සංකල්පයෙන් යුක්තවයි අපි ඒක ඒ අරමුණ විඳින්නේ. උන්න සම්මා දිට්ඨිය නෑ. ඔන්න භවය හැදෙනවා. දැන් එහෙනම් මොකද කරන්න ඕනේ? යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් දැන් දකින්න ඕනේ මේ සංසිද්ධිය මොකද්ද කියලා. දැන් ඇහැට රූපයක් දකිනකොට අපි ගන්නෙ කොහොමද උක විඳින්නේ? අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් මිල මුදල් ආදී වශයෙන් සත්පුජ්‍යල ද්‍රව්‍ය වස්තු විදිහට. කොහොමනේ ගන්නෙ? කොහොම විඳිනකොට මොකද්ද ඇති වෙන්නේ මේ පැත්තේ? තණ්හා, දිට්ඨිය, මානය ඇති වෙනවා. ප්‍රපංච සහගතව තමයි මේ විඥානය ක්‍රියාත්මක වෙන්නේ. දැන් කෙලෙස් සහගතව විඥානේ ආය භවයක දැස ගන්න පුළුවන් මේ කෙලෙස් ටික දැන් ඇති වෙනවා. වෙන්න පුළුවන් දේ දැන් මෙතන ඇති වෙලා. දැන් එහෙනම් අරමුණ විඳිනකොට කොහොමද ඒක විඳින්න කියලා කියන්නේ? මොකද්ද මෙතන වෙන්නේ කියලා බලන්න. ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා. ඇහි රූපය කියලා කියන්නේ සතර මහා ධාතු. සත්පුජ්‍යලද? නෑ. නිස්සත්තයි නිච්චීවයි. ශූන්‍යයි. සත්පුජ්‍යල නෙවෙයි. සතර මහා ධාතු කියලා කියන්නේ අපි කියව ධාතු කියලා කියන යමක තියෙන මූලික ස්වභාවය. මූලික ස්වභාවය තුල ඕනම දෙයක සත්පුජ්‍යල බවක් තියෙනවද? නෑ. එතන ධාතු ස්වභාවයක් තියෙන්නේ. ගති ලක්ෂණ ටිකක් තියෙන්නේ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු ගති ලක්ෂණ ටිකක් තියෙන්නේ. සත්පුජ්‍යල පැනීමක් කරන්න බෑ. ඊළඟට ඇති වෙනවා විඥාණය. විඥාණය කියලා කියන්නේ මොකක්ද? ඒත් හේතුඵලයක් මේ ක්‍රියාත්මක වෙන්නේ. කර්ම විපාකයක්. ඊළඟට ඒ ටික ඔක්කොම එකතු වෙනකොට ඇසයි රූපයයි ඇසේ විඥානය එකතු වෙනකොට ඒ හේතුන්ගෙන් ඵලයක් විදිහට ලැබෙන දේ තමයි සම්පස්සේ කියලා කියන්නේ. ස්පර්ශය කියන්නේ. ස්පර්ශය කියන්නේ වෙනම එකක් නෙවෙයි. අර තුන නිසා ඇතිවෙච්ච ඵලයක්. එහෙනම් එතනත් හේතුඵලයක්. සත්‍යයක් පුජ්‍යලෙන්ද? නෑ. හේතුඵලයක්. ඊළඟට පස්සපච්චය වේදනා. අර විඳීම සැප විදියට හරි දුක් විදියට හරි අරමුණ හැමෝම අපිට ඇති වෙන විඳීම. දැන් මේ හේතුන්ගේ ඵලයක් නෙමෙයිද? ඇහක් තිබුණා රූපයක් තිබිච්ච නිසා විඥානයක් පහළ වෙච්ච නිසා ඒ තුනේ එකතුව ස්පර්ශයක් නිසා කියන මේ හේතුන්ගේ නිසා ඇතිවෙච්ච ධර්මතාවයක්. ඒ ස්වභාවික ධර්මතාවයක්. ඒක මම කරනවවත් මගේ දෙයක් සිද්ධ වෙනවවත් නෙවෙයි. අපි මම මගේ කියලා මේ වේදනාව අල්ලගත්තට ඒක හේතුඵලයක්. දැන් මෙයා මෙන්න මේ සංසිද්ධි ටික විඳීම දක්වාම මේ සංසිද්ධි ටික අල්ලගත්තේ කොහොමද? ස්කන්ධ විදිහට, ආයතන විදිහට, ධාතු විදිහට. අර පරමාර්ථ විදිහට. සත්පුජ්‍යල විදිහට නෙවෙයි. තණ්හා දිට්ඨිමානෙන් නෙවෙයි. දැන් තණ්හා දිට්ඨිමානෙන් අල්ලගන්නේ නැති වෙනකොට ඒ සංසිද්ධිය හැමුවේ ඇති වෙන වේදනාවෙන් වේදනාපච්චය තණ්හා වෙයිද? ඒ විඳීම තණ්හාවකට පෙරලෙයිද? නැහැ. දැන් යෝනිසෝ මනසිකාරණේ තියෙන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් නිසා නුවණින් දකින නිසා මේ ස්කන්ධ ධාතු ආයතන ටිකක ක්‍රියාකාරීත්වයක් පමණයි. ඉන් එහාට මේ සත්‍යයක් පුජ්‍යලයකෝ මමෙක් සිද්ධ කරන දෙයක් නෙවෙයි කියලා සම්මා දිට්ඨියෙන් මේ කාරණේ දකිනකොට එයාගේ ඒ වේදනාව වේදනාපච්චය තණ්හා බවට පත් වෙන්නේ නැහැ. තණ්හා කරන්නේ ඇලෙන්නේ නැහැ. ඒ අරමුණ වින්දනයත් එක්ක ඇලෙන්නේ නැති වෙනකොට බැඳෙන්නේ නැහැ. බැඳෙන්නේ නැති වෙනකොට භවය නැහැ. ආයේ වෙන්න ඕන දෙයක් මෙතන එකතු වෙන්නේ නැහැ. භව නිරෝධ වෙලා. භව නිරෝධ වෙනකොට ජාති නිරෝධ වෙනකොට ජරා මරණ නිරෝධයි. ඒ නිසා භවයට හේතුවක් භව නිරෝධ මාර්ගයක් යමෙක් තේරුම් ගන්නවා කියලා කියන්නේ එයා සම්මා දිට්ඨියට පැමිණිච්ච කෙනෙක්, නිවනෙහි හැප්පුණු කෙනෙක්. ආහච්ච කියන්නේ නිවන් දොරෙහි
හැප්පුණ කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ භව නිරෝධෝ නිබ්බාන. ඒ නිසා භව සැනසෙල්ල හිමිගත් මග ගැනීමයි. එනම් මේ භවයේ තියෙන දුකෙන් අපිට යම් සැනසීමක් ඇති වෙන්නේ මොන මග ගත්තොත්ද? බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ අනුගමනය කරොත්. ඒ නිසා හැම දිනාටම අපි සෙත් පතන ආශිර්වාද කරනවා. මේ දුක්ඛිත භවගාමී සසර ගමන නිමා කරන්නට මේ භාග්‍යතුන් වහන්සේගේ සීල සමාධි ප්‍රඥා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න දියුණු කරන්න හැම දිනාටම සිහිය වීරිය නුවණ ඇති වේවා. සාදු සාදු සාදු. අද මේ උතුම් සද්ධර්මානුශාසනාව ලක්වැසි ලොවැසි සදැහැති පින්වතුන් වෙත ධර්ම දානයක් කොට ප්‍රදානය කරන්නට සදැහැති දායකත්වයේ සපයන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වාසය කරන ඒ පින්වත් ධම්මිකා ගාල්ලගේ නෝනා මහත්මිය, ඒ වගේ මේ පින්වත් මහත්මයා, දරුවන් ඇතුළු පවුලේ සදැහැති පින්වත් පිරිස. ඉතින් ඒ හැම දිනම මේ උතුම් පින්කම සිද්ධ කරමින් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මීට 3 මාසයකට පෙර අවුරුදු 96ක් ආයු වලදා අභාවයටපත් වුණ පින්වත් ඩී.ජී. හින්නි නෝනා ආදරණීය මෑණියන් වහන්සේට මේ පින් අනුමෝදන් කරන්න. ඒ පින්වත් මෑණියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සැපේ සැපේටපත් වේවා. සුගතියෙන් සුගතියටපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවන් සුව සලසා ගනිත්වා. ඒ වගේම වසර 7කට පෙර අභාවයටපත් වුණ පින්වත් විමලසේන පරණවිතාන පියාණන් වහන්සේ සිහිපත් කරමින් පින් දෙනවා. ඒ වගේම ඩී.ජී. සීලවතී මෑණියන් වහන්සේට සහ ඩී.ජී. පොසලින් නෝනා මෑණිවරුන් සිහිපත් කරලා පින් දෙනවා. ඒ වගේම පින්වත් ඩේවිඩ් පියසේන පියාණන් වහන්සේට ලීඩින් නෝනා ගිමාරා ජයසිංහ ජේන් නෝනා ජයසිංහ කියන නැන්දලා සිහිපත් කරලා පින් අනුමෝදන් කරනවා. බේබි සිඤ්ඤෝ මාමා සිහිපත් කරමින් පින් අනුමෝදන් කරනවා. නම් සඳහන් කළ අයසේම ඒ පින්වත් නෝනා මහත්මියගේ නෝනා මේ පින්වත් මහත්මයාගේ පවුලේ නමින් අභාවයටපත් වුණ වර්ග පරම්පරාගත සංසාරගත සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඉතින් එතුමිය විදේශගතව කටයුතු කළත් මේ උතුම් පින්කම බොහොම හොඳින් සංවිධානය කරලා අපිට මේ ආරාධනා කටයුතු සිද්ධ කරලා අද සම්පූර්ණ වැඩසටහනෙහි ප්‍රධාන දායකත්වයේ සපයමින් ඒ මෙහෙවීම් කටයුතු කරන අපේ ශ්‍රාවිකා පින්වත් මාලනී බණ්ඩාර මෑණියෝ ඉතින් බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ කටයුතු සොයා බලලා සිද්ධ කරන්නට යෙදෙනවා. ඉතින් ඉතිමියටත් පවුලේ හැම දෙනාටම මේ පින් නිවන් පිණිසම හේතු උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ සපේන ධම්මිකා ගාල්ලගේ නෝනා මහත්මියට, ඒ වගේ මේ ස්වාමි පුරුෂයාණන්ට, දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාටම ධර්ම දේශනා කරන අපටත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන අපේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් සියලු දෙනාටත් මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදය ලැබේවා. ඒ වගේම පොළවේ සිට අකනිටා බඹලව දක්වා විසිරී සිටින සියලුම දෙව් බඹුන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරනවා. ඒ සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය පිහිට පිළිසරණ ලැබේවා. සියලු දෙවියෝද සියලු බ්‍රහ්මයෝද ඔබ අප හැම දිනාටමද මෙලව යහපත පිණිස පරලොව සුගතිය පිණිස උතුම් නිවන පිණිස මේ පින උපකාරක ධර්මයක්ම වේවා. ප්‍රඥා පාරමිතාවක් වේවා. සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.
හැම දිනාටම ශාන්තියක් වේවා.